මේ තියෙන්නේ ලෝකල් සෙට්. ඉතින් ලෝකල් සෙට් කියලා කියන්නේ ඔයාට ඕනෙම ෆයිල් එකක් ඕනෙම ඩිවයිස් එකක් කරා ක්ෂණිකව ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් විදිහේ ක්‍රමයක්. ඒක නැත්තම් බෑ. මේක 100% ෆ්‍රී. හරි. ඔයාලා දන්නවා නේද share it ගැන. ඊගාවට Bluetooth එකට Apple device පාවිච්චි කරන කෙනෙක් නම් AirDrop. මේ හැම දෙයකටම වඩා මාරම ස්පීඩ් එකකින් මේකේ data transfer වෙන්නේ. මං කියනවාට ෂුවර් නැති එකට ගිහිල්ලා බලන්න. මං කියනවාට ගිහිල්ලා බලන්න. මම පෙන්නන්නම්කො මේකේ. ඒ සැබෑම ස්පීඩ් එක GB ගානක ෆයිල් එකක්ම ෂෙයා කළාම මේකේ මං කතා කරන්නේ ෆ්‍රී දේවල්නේ. ඉතින් මේක ෆ්‍රී දෙනවා කියලා හිතුවොත් ඒක නම් මාර පිස්සුවක් වගේ වෙයි. මේක ෆ්‍රී තමා දෙන්නේ. ඒක හින්දා සද්ද නැතුව බලාගෙන ඉන්න කියලා දෙන්න මොනවද කියලා. ඔයා කේබල් එකක් කරා ඔයාගේ මැෂින් එකයි ෆෝන් එකයි අතර ඔයා data transfer කරනවා. ඔයාට මේක අනිවාර්යෙන් වැදගත්. මේකට ඕනේ Wi-Fi විතරයි. හරිද? කේබල් එකට වඩා හෙන ඒ කියන්නේ සුපිරිම ස්පීඩ් එකකින් මේකේ transfer වෙනවා. ෂුවර් නැත්තම් බලමු. කළාම ඩවුන්ලෝඩ් කරන විදිහ කියලා දෙනවා. පාවිච්චි කරන විදිහ කියලා දෙනවා. මේක නම් ඇත්තට ෆ්‍රී දෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ. හැබැයි මේක ෆ්‍රී. හරිද? ඔයාගේ PC එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාට වැදගත්ම වෙන්නේ මේක ෆෝන් එකටත් දාන්න පුළුවන්, PC එකටත් දාන්න පුළුවන්, Mac එකටත් දාන්න පුළුවන්, iPhone එකටයි iPad එකටයි ඔය ඕනෙම device එක Linux උනත් දාන්න පුළුවන්. හරිද? ලෝකස් කියන්නේ ඔයාගේ PC එකේ තියෙන්න ඕනේ app එකක් ඒකින්ද සම්පූර්ණ බලන්න. නැති like share subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මුලින්ම ඔයාලට ගන්න තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඒකට search කරන්න local send කියලා. ඊගාට මෙන්න මේ වගේ පෙන්නයි. ඔයාට මේක වෙබ් එකෙත් පාවිච්චි කරන්න පුළුවන්, අරකෙත් දා ගන්න පුළුවන්. හරිද? ඉතින් මේක highly recommend කරන app එක. highly recommend කරනවා. ඉතින් ඔයාලා website එකේ ඔය එක කියා ගන්න පුළුවන්. වෙබ් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්, download කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම download කරලා පාවිච්චි කරලා පෙන්නන්න. download button එක එව්වට පස්සේ ඔයාට පේනවා ඇති Windows තියෙනවා exe එකයි zip එකයි. Mac එකේ තියෙනවා Apple Store එකයි DMG file එකයි. Linux එකේ ඒකට අදාළ ඒවා තියෙනවා. Android වල Play Store යන APK ඒවා ඔක්කොම තියෙනවා. iOS වල තියෙන يعني ඔක්කොම platform වලට මේක support කරන එක. Windows දාගමු එහෙම exe එක click කරන Windows නම් මම download කරලා තියෙන්නේ. iOS නම් මේකෙන් දාගන්න මගේ Android එකට මම APK එක download කරනවා. phone එක පාවිච්චි කරන්න ඕනේ ඒකට. download කරලා ඉවරයි. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ඒක install කරගන්න. ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ ඒක install කරගන්න. අදාළ එකට double click කරා. local send එක yes කරා එන message එක. ඊට වඩා වෙන්න මේ වගේ එකක් වෙන්නයි. ඊට okay දීලා අර එහෙම setup එක හදාගන්න කී desktop බොහොම ඒක install කරලා හදාගන්න. හරිද? ඊළඟට app එක ගැන අපි කතා කරමු. app එක install වුණා. app එක පෙන්නන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඔයාලට app එක setup කරගන්න කලින් මුලින්ම control panel එකට යන්න. control panel එකේ ඊගාවට system ගිහිල්ලා ඊට මෙන්න මේ Windows Defender firewall එකට ගිහිල්ලා ඊකට මෙන්න මෙතන allow app features to defender wall කියන එක දාලා ඊගාට යටට පොඩ්ඩක් යන්න. යටට ගියාට පස්සේ මෙන්න මේ local send කියලා option දෙකක් පෙන්නයි නැත්නම් කීපයක්ම පෙන්නයි. මතක ඇතුවද මේ දෙකටම මේකේ private මේකේ public මේ දෙකටම tick එක වැල්ලා තියෙනවද කියලා බලන්න. ඔයාලට setup එකේදී ඒක කරන්නයි ඒකින්ද public එකයි private එකයි දෙකටම tick එක දාලා ඒක setup කරගන්න. හරිද? එහෙනම් setup කරගන්න බැරි වුණොත් දෙන්න මෙතනින් තියෙනවා ඔයාලට හදාගන්න පුළුවන් එක. ඊළඟට ඔයාලට ආපු ගමන් මුලින්ම නමක් පෙන්නයි මට powerful carrot කියලා එකක් පෙන්නන්නේ. ඉතින් receive කියන්නේ ඔයාලට phone එක send කරන්න පුළුවන්. ඊකට මෙන්න මෙතන තියෙනවාගේ nearby device select කරන එක. මගේ wifi තියෙන හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. file copy paste text folder file ඔය ටික කරන්න පුළුවන්. ඊට theme එක හදන්න පුළුවන් ඔයාලට ඕන නම් setting language ඒව ඕනේ නැහනේ. ඒවා අනවශ්‍ය තොරතුරු. හරි එහෙනම් මම දැන් මුලින්ම කරන්න යන්නේ මේකේ පාවිච්චි කරන විදිය පෙන්නන්න මේක. ෆෝන් එකේ දාලා තියෙනවා මැෂින් එකේ දෙකේම තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති powerful carrot කියලා මේ ෆෝන් එකේ පෙන්නනවා වගේ. ඊළඟට ඔයා ෆයිල් කීල් එකට ගියාට පස්සේ මම ෆයිල් එක send කරන්න තෝර ගන්නවා ඒකට. මම මෙන්න මේ ෆයිල් එක තෝර ගන්නවා. වෙනම අලුත් ෆිල්ම් එක GB 1.5ක් විතර එනවා මේක. ඒක ඉතින් powerful carrot කියන එක තේරුණාට පස්සේ ෂණික එක සිලෙක්ට් වුණා ෂණිකව send වෙනවා. ඉතින් ඔයාලට වෙලාව ඔක්කොම ටික පේනවා තියට ඊගාට ස්පීඩ් එක මේ GB එක ෆයිල් එක send වෙන ඉතින් මහ ලොකු ස්පීඩ් එකක් නැහැ. හැබැයි ස්පීඩ් එක තියෙනවා. ඒක ෂණිකව ෂෙයා කරගන්න පුළුවන් ඔයාට. ඊළඟට ඔයාට තියෙන්නේ මේකෙන් ෂෙයා කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති effect papaya කියලා මේකේ පෙන්නනවා. දැන් ෆයිල් කියන එක මැෂින් එකෙන් ගිහිල්ලා මට ඕන කරන ෆයිල් එක සිලෙක්ට් කරලා දැන් දැම්මා effect papaya කියලා මගේ ෆෝන් එකේ තියෙන හින්දා
කෙලින් මේක සිලෙක්ට් කරාට පස්සේ මට yes කරන්න වෙනවා yes කරාට පස්සේ ඒක කෙලින්ම send වෙනවා ෂණික ඔක්කොම වැටි කරගන්න හරියම පහසුයි කේබල් එකක් ඕනෙත් නැහැ අදට වීඩියෝ එක ඉවරයි ඉතින් වැදගත් දෙයක් කියලා දුන්නේ PC එකට අනිවාර්යෙන් මේක තියාගන්න පාට අනිවාර්යෙන් වැදගත්තේ කේබල් එකක් නැති වුණත් කේබල් එකකට වඩා ගොඩක් ස්පීඩ් එක වඩා GB ගානක ඕනෙම ෆයිල් එකක් ෂෙයා කරගන්න පුළුවන් වෙනවා මේකේ තව channel එක subscribe කරන්න වීඩියෝ එක like කරන්න comment දාන්න ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් free කරගන්න දේවල් තියෙනවා නම් ඊගාවට තව වීඩියෝ තියෙනවා ඒවත් ගිහිල්ලා බලන්න අනිවාර්යෙන් බලන්න ඒවා තව free කියලා දෙන දේවල් ගොඩක් තියෙනවා channel එකේ ගිහිල්ලා ඒවත් බලන්න gaming channel එකක් තියෙනවා ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා වටයක් ගහලා එන්න එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු කොල්ල කෙල්ල සෙට් එක stay tuned this is නම තියෙනවා බලාගන්න එහෙනම් ඉතින් අදට වීඩියෝ කරා එහෙනම් හැමෝටම peace අපි ගියා